සුබ දවසක් වේවා සියලුම දෙනාටම. අද මම ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ චීනගහවිල කියන ගමේ. ඉතින් මෙතන ඉඳලා සාමාන්‍යයෙන් ඉංග්‍රීට කිලෝමීටර් 8ක් වගේ තියෙනවා. මේ පැත්තෙන් ඉංග්‍රීට යන්න පුළුවන්. මේ පැත්තෙන් අවිස්සාවේලේ පැත්තට යන්න පුළුවන්. ඉතින් මෙතන ඉඳලා ඉඩමට සාමාන්‍ය මීටර් 350 400ක් අතර තියෙනවා. ඉතින් තේ ඉඩමක් තියෙන්නේ අක්කර 2යි පර්චස් 6ක්. අක්කර 1මාරකට වැඩිය තියෙනවා තියෙන්නේ. අක්කර 1මාරකට වැඩිය තේ තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඉඩමට යන පාර. ඉඩමට යන පාර සාමාන්‍යයෙන් අඩි 8ක විතර පාරක් තියෙනවා. මම පාර පෙන්නන්නම්. ඔබ යන්න පල්ලෙහාට. ඉඩම ළඟටම කරන්ට් එක එහෙම තියෙනවා. ඉඩමෙම තියෙනවා කරන්ට් එක. ඉතින් දැන් මේ මෙතන යන පාර පොඩ පාලම කඩන් වැටලා තියෙන්නේ ගහගෙන ගිහලා තියෙන වතුරු පාර නිසා. මේක ගම් වතුරට යට වෙන්නේ නැහැ. මේ හැරේ ගම් වතුර එන්නේ නැහැ. මේ පාලම කඩන් වැටලා තියෙන්නේ. පාලම හදනවා. ඔව්. ඉතින් අපේ ඉඩම තියෙන්නේ අර ගේ පේනවනේ මේ ගේත් එක්ක මෙහා පැත්ත තමයි අපේ ඉඩම තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහම පාර දිගේ යන්න ඕනේ. ඉතින් ඉඩමටම කාර් එකක් යන්න බෑ. ට්‍රැක්ටරයක් වගේ නම් යන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා ඔය විදිහට පාරේ යන්න ඕනේ. මම ඔයගලන්ට පෙන්නන්න පාර. මේක තමයි ඉඩමට යන පාර. මෙතන අඩි 10කට එහා පැත්ත තියෙනවා. ඉඩම තියෙන්නේ ලස්සන දැනක මොකද වටේම වෙල්ලේ ආයේ තියෙන්නේ. ගල් අඩුයි. මෙන්න මෙතන ඉඳලා අඩි 8ක පාර තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් මෙන්න මේ පාර තමයි පොඩ්ඩක් හදා ගන්න තියෙන්නේ. ඔව් මේකත් ඉතින් තව ගෙවල් දින වටේම ගෙවල් 6-7ක්ම තියෙනවා. ඊවට යන පාර. දැන් අපි අතන පාර දින ප්‍රධාන ප්‍රධාන පාරෙන් ආවා. ඔය විදිහට යනවා ඉස්සරහට. ඔව් හරි. මෙතනින් තමයි ඉඩමට යන්නේ. මෙතනින් මෙතන. මෙතනින් අඩි 8 පාර තියෙනවනේ මෙතන ඉඳලා නේද? ඔව්. මේ පැත්තට තව ගෙවල් තියෙනවා යන්න නේ. දැන් මේ අපේ ඉඩමට අල්ලපු තේ වවලා තියෙන තැන. ඉතින් හොඳට මෙතන වවලා අරගෙන එම නඩත්තුවක් කරලා නැහැ.
මේ අපේ ඉඩමට අල්ලපු ඉඩම. හරි මේක තමයි අපේ ඉඩම නේද? මේක අල්ලපු ඉඩම මේක අපේ ඉඩම. මේක අඩි 8 පාර වෙනවා. අඩි 8 පාර තියෙනවා. හරි අපි අර කෙරෝල ඉඳලා ආවා. මීටර් 300ක් වගේ තියෙනවා මෙතනට නේ. 350ක් තියෙනවා. මේක තමයි අපේ ඉඩම. තනිතලා ඉඩම. දැනට අක්කර එකමාරක විතර තේ තියෙනවා. තේ පැල දාලා තියෙන්නේ. ඒවා සාත්තුවක් කරගෙන තියෙන්නේ. කණු දාලා වෙන් කරලා තියෙන්නේ. අපි ඉඩම මැදට ගිහලා බලමු. අපි වටෙන් පොඩ්ඩක් යන්න. මේ ඉඩම වටෙත් මායිමක් තියෙනවා. කරන්ට් එක ගිහලා ඉන්න මෙතෙන්ට. ඉතින් තේ ගස් ටික කණු දාලා වෙන් කරලා තියෙන ඊට පස්සින් අක්කර ඉඩම අඩි 8 පාර මේකත් මෙතනින් තව ගෙවල් වලට යන්න තියෙනවා. ඉතින් මේක තව පොඩ්ඩක් හදා ගන්න තියෙනවා. ඉතින් මේක හරියට නඩත්තුවක් කරලා නැහැ ඉඩම. ඉතින් මේ පැත්ත ටික නම් අර පැත්තට වෙන්න තව හොඳට තියෙනවා. ඉතින් මම පෙන්නන්න ඔයගලන්ට. මේ ටික ආපහු කැලෑවෙවිලා. දැන් මේ දින අපේ ඉඩම. මේක ඇතුළට යන්න විදියක් නැද්ද? ඒක හතකින් පයින් මේ. දැන් මෙහෙ ගෙවල් තියෙනවා. කම්බි ගන්න දිගට බලන්න. වටේම කම්බි ගහලා තියෙන ඉඩමේ. පයින් ගන්නවද? හරියට කම්බි ගහලා තියෙන්නේ. දෙම ඇතුළට ආපහු. දැන් මේ ඉඩම ඇතුලේ මේ තේවා වල තියෙන දිගටම. හැබැයි හරියට නඩත්තුවක් කරලා නැහැ. හැම එකම කම්බි ගහලා මෙව කරලා තියෙන ඉඩම ගම් අතුරට යට වෙන එක මොනවත් නැහැ. තනිතලා ඉඩම ගල් කැටයක්වත් නැහැ. හරිය දිගටම තියෙනවා තව. සමහර ඒවා කප්පාදු කළා. ඉතින් මේක හොඳට කප්පාදු කරලා හදන්න ඕනේ ඉතින් ගන්න කෙනෙක්. හර දිගටම තියෙනවා. දැන් මෙහෙම කප්පාදු කරලා තියෙනවා. ඉතින් අර වෙන ඉඩමක් කඳු ඉඩමක් අරගෙන ගල් තියෙන ඉඩමක් අරගෙන හදනවට වැඩිය මේ අක්කර 2යි පර්චස් 6ක ඉඩමක් අරගෙන බේට් ටිකක් ගහුවා මේ වතුරක් දාලා තියෙන ඉඩමටම මේ හදා ගන්න පුළුවන්. ටිකක් මේ ඉදි කළා වටේම කුඹුර දෙපැත්තෙන් කඳු යාය හොඳ view එකක් තියෙනවා. එතන පොඩි මඩුවක් කරලා තියෙන දලු ගන්න. වෙලා තියෙන නඩත්තුවක් කරලා නැති එක හරියට. මේක දැනට කොහොමද දලු කීයක් කඩනවද? මේක දැනට දලු කීයක් කඩනවද? 400 500ක් වගේ කඩනවා. ඒ කියන්නේ ලක්ෂක විතර ආදායමක් තියෙනවනේ. ලක්ෂ විතර ආදායමක් තියෙනවා. දැනට ලක්ෂක විතර ආදායමක් තියෙනවා. ඉතින් හදා ගන්න පුළුවන් ඊටම. ගල් කැටයක් ගන්න නැති නිසා නිකන් බේට් ටිකක් ගහලා ඊටම දලු මේ තේ පැල ටිකක් ගහලා හිටවන්න තියෙන්නේ.
ඉතින් මේ ඉඩමේ මිල ගැන කතා කළොත් ලක්ෂ 62ක් කියනවා. ඒකත් අයිතිකරු සමග සාකච්ඡා කරගන්න පුළුවන් ඉඩම බලන්න ඇවිල්ලා. මගේ WhatsApp නම්බරේ පල්ලෙහා දාලා තියෙනවා. කතා කරන්න. ඉතින් අපි අර අතන ගියේ තියෙන තැනින් ආවා. එතන තමයි ප්‍රධාන පාර. ප්‍රධාන පාරෙන් ආවා මෙතන ඉඩම. දැන් අර තියෙන්නේ ප්‍රධාන පාර.